හැමෝම නොදන්න පුදුම හිතෙන ලස්සනක් තියෙන ඔසනෝ තලාව. පළවෙනි තැන ඉඳන් මේ විදිහට දෙක ඔන්න ඔහොම ඉස්සරහට 3 ඊට පස්සේ 4 ඊට පස්සේ 5 ඊට පස්සේ 6 ඊට පස්සේ 8 තියෙන්නේ මෙන්න මේ පැත්තේ. එතනින් වැඩේ ඉවර කරන්න එන්න පුළුවන්. මේක ලවර්ස්ලට නම් මේක පට්ටම ප්ලේස් එකක්. මොකද නිදහසේ තමන්ගේ වාහනේ පාක් කරලා නිදහසේ මේ ස්වභාවික සුන්දරත්වය විඳගෙන ඇවිදගෙන යන්න තියෙන්නේ. ඇත්තටම මම මෙහෙම කතා කරාට මොකද කතා නොකර ඉන්න තරමට මම කැමතියි. මොකද මේ පරිසරයේ ඇහෙන ශබ්දය, කුරුල්ලෝන්ගේ ශබ්දය, වතුර ගලාගෙන යන ශබ්දය ඒක මාර වෙනම ෆීල් එකක්. මේ ප්‍රදේශයේ මේ ස්ථානයේ තියෙන උසම කන්ද තමයි ලිසුටානි කියන කන්ද. ඉතින් ඒ කන්ද උඩට නැග්ගට පස්සේ එක පැත්තකින් පැසිෆික් සාගරය බලා ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් තියෙන්නේ සුන්දර අමාවි කඳු වැටි. හරිම ලස්සන වටපිටාවක්. ඔක්තෝබර් නොවැම්බර් මාසවල මේ සම්පූර්ණ තනබිමම ගෝල්ඩන් ග්‍රාසස් කියලා නම් කරනවා. ඒකට හේතුව තමයි මේ සම්පූර්ණ තනබිම රන්වන් පැහැයට හුරු තනකොළ බවට පත් වෙනවා. ඉතින් ඒක විශේෂයි. ඉතින් මේ කාලේ බලන්න බොහෝ දෙනා සංචාරකයන් බොහෝ දෙනා මේ සුන්දර වටපිටාවට එකතු වෙනවා. ජපාන් ඉතිහාසයේ සඳහන් වෙන්නේ මේ ප්‍රදේශය කයාබා කියලා. ඒකට හේතුවක් තියෙනවා. ජපාන් ඉතිහාසයේ ජපාන් පරණ සංස්කෘතික ගෙවල් වල වහලවල් සෙවිලි කරන්න මේ සුසුකි කියන මේ තනකොළ අරගෙන තියෙනවා. ඉතින් ඒ වගේමයි සත්වන්ට සත්ව ආහාර සඳහා මේ තනකොළ අරගෙන තියෙනවා. ඉතින් මේ තනකොළ වැඩිපුරම වගා කරන්න පුළුවන් ප්‍රදේශයේ හැටියට ඉතිහාසගත වෙලා තියෙන්නේ මෙන්න මේ තනබිම. ලංකාවේ ඉන්නවා කියන ෆීලිං එක දැනෙනවා මේ වගේ සුන්දර වටපිටාවකට ආපුහම. පෙබරවාරි මාසයේදී මේ සම්පූර්ණ තනබිමම ගිනි තියනවා. ඉතින් ඒක බලන්න සංචාරකයෝ බොහෝ දෙනා එනවා. ඉතින් කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි මෙයාලා ගිනි තියන්නේ කියලා. ඇත්තටම මෙයාලා ගිනි තියන්නේ මේ තනබිම මේ ආරක්ෂා කරගන්න. ඉතින් මේක අදෙවි කරන දෙයක් නෙවෙයි. ඒදෝ යුගයේ ඉඳන් ජපාන්ව කරගෙන යන දෙයක්. 2018 දී යුනෙස්කෝ සංවිධානය මේක යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම 2022 දී අනාගතයේ වෙනුවෙන් රැකගත යුතු තනබිම් 100 අතරට මේ තලාව හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තනබිම මේ තලාව රැකගත යුතු තනබිමක් හැටියට තමයි ජපන්නු හඳුන්වන්නේ. මේ ස්ථානයට එන අයට මේ වගේ ලස්සන විලාස්වල නතර වෙන්න පුළුවන්. මේ යට තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා ඒ අවශ්‍ය දේවල් ලෑස්ති කරලා බුකින් එකක් දාගන්න අමතක කරන්න එපා. මේ වගේ සුන්දර වටපිටාවක ලස්සන තැනක මේ වගේ ස්වභාවික විලායක ඉන්න පුළුවන් කියන්නේ වෙනම වයිබ් එකක්. විලායක ගැන කියනකොට මේ දෙන්න අඳුරනවද කියලා බලන්නකො. ගන්න කියන දෙන්නෙක් ඉන්නේ. බලන්නකො දෙන්නව කොහොමද කියලා. එහෙනම් ඉතින් මම මේ විලා ඒරියා එකේ ඉඳන් වීඩියෝ එකෙන් සමුගන්න යන්න තමයි හදන්නේ. දිගටම මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාව ෆලෝ කරලා තියාගන්න. ඒ කියන්නේ ජය වේවා.